Hello guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. මම හිතන්නේ මේ මාසෙකට විතර පස්සේ මම ඔයාලට vlog එකක් අරගෙන එන්නේ. රටේ පැවතිච්ච තත්ත්වයයි පොඩ්ඩක් personal කාරණා ටිකක් නිසා busy වුණා. ඒ නිසා vlog එකක් අරන් එන්න බැරි වුණා. ඉතින් ඔන්න මම ගොඩ දවසකට පස්සේ ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඔයාලට දැනටම අදහසක් ඇති vlog එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕන මේක එක දවසක vlog එකක් නෙමෙයි, දවස් දෙකක වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි මම මේ vlog එක හැදුවේ. අපිට හදිස්සියෙම පෞද්ගලික කාරණාවක් මත ගෙවල් මාරු කරන්න සිද්ධ වුණා. ඉතින් පහුගිය දෙසැම්බර් 18 වෙනිදා අපි අලුත් තැනකට මූව් වුණා. දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි පොල් අහසේ මගේ හිත සංකාව දේ කාලය පියඹලා ගිහින් අතීතයේ හිත ගාටයි මට නම් හිතා ගන්න අපේ ලොකු මල්ලේ උදේට කාල් විතර වෙලා එයාව එක්කගෙන ගියා පොඩ්ඩක් ડોක්ටර් ගාවට එයාගේ බෙහෙත් එක විදින්න. ඒ ඇවිල්ලා දවල්ට කෑවා. දවල්ට කාලා ස්පයිසස් බෝතල් වගේක් තිබ්බා. ඒ ටික මම ෆිල් කරා. දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි පොල් අහසේ මගේ හිත සංකා උදාට ඇට නම් කෑවේ කඩෙන් කාගෙන යනකොට තමයි මතක් වුණේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ආලය පියඹලා ගිහින් අතීතයේ හිත ගාටයි මේ ඊට පහුවෙන්දා උදේ අපේ චූටි නංගිව පොඩ්ඩක් ඇවිදින්න එක්කගෙන ගියා. ආයෙත් වැස්ස වහිනවා තලු මල් පිපි දිලෙනවා මගේ හදවත තවම තියෙනවා. ඔන්න ඊළඟට බලන්නකො කවුද ආවේ කියලා. අපේ පුංචි සුරංගනාවි අපේ අලුත් ගෙදරට ඇවිල්ලා. දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු ඊට පස්සේ උදේට කෑවා. මගේ හිත සංකාව දේ කාලය පියඹලා ගිහින් අතීතයේ හිත ගාටයි මට නම් හිතා ගන්න බෑ. ආයෙත් වැස්ස වහිනවා තලු මල් පිපි දිලෙනවා මගේ හදවත තවම තියෙනවා. මේ පිස්සු කෝලම ඉන්න ගැන ඉතින් දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. යාටත් දවල්ට කවලා මාත් දවල්ට එහෙමම කෑවා. දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ ඉතින් හවස එයාගේ මාමි ආවා. ඉතින් එයාට වටයක් යන්න ඕනි කිව්වා. අපි කට්ටියම දැන් ඉතින් පුංචි වටයක් ගියා. වටයක් කියන්නේ ඉතින් කෑමක්ම තමයිනේ. ඉතින් ගිහි PNS එකටත් ගියා. කප් කේක් ගත්තා. එයාට කප් කේක් ඕනි කිව්වා. පියඹලා ගිහින් අතීතයේ හිත ගාටයි මට නම් හිතා ගන්න බෑ. ආයෙත් වැස්ස වහිනවා තලු මල් පිපි දිලෙනවා මගේ හදවත තවම තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක ආවා අයිස්ක්‍රීම් ගන්න. මේක මට ඉමෝෂනලි ගොඩාක් ෆීල් වෙන වීඩියෝ ක්ලිප් එකක්. අපේ පුංචි සුරංගනාවිව අපි තරම් ආදරෙන් බලා ගන්න පාර්ට්නර් කෙනෙක් මට ලැබිලා තියෙනවා. දොළ පාරේ
නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි පොල් අහසේ මගේ හිත සංකාව දේ මං අයියට කිව්වා මට රෑට වැව ළඟට ගිහින් අයිස්ක්‍රීම් කන්න ආසයි කියලා. ඒකයි මේ තකහනේ අයිස්ක්‍රීම් අරන් වැව ළඟට ආවේ. හිත ගාටයි මට නම් හිතා ගන්න බෑ. ආයෙත් වැස්ස වහිනවා තලු මල් පිපිදිල. ඊට පස්සේ අපි ගෙදර එනවත් එක්කම වගේ පුංචි සුරංගනාවේ වෙක්කන් යන අයියලා ඇවිල්ලා තිබ්බා. පුංචි සුරංගනාවෙත් ගියා. මාත් මෙතනින් vlog එක ඉවර කරනවා. Thank you for watching. Bye bye.